ආයිබෝවන් නෙක්ස් ජෙනරේෂන් වෙත ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවට අලුතින්ම රිලීස් කරපු නිසාන් ග්‍රැවයිට් 1000cc 7 seats MPV වෙහිකල් එක ගැන. මගේ කලින් වීඩියෝ එකේ මම සඳහන් කරා වගේ මට මේ නිසාන් ග්‍රැවයිට් වාහනය ලංකාවට හඳුන්වා දීමේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මෙතෙන්දී වාහනය හොඳින් එක්ස්පීරියන්ස් කරන්න වගේම ලංකාවේ සහ ඉන්දියාවේ නිසාන් මැග්නයිට් වගේම නිසාන් ග්‍රැවයිට් වාහන සම්බන්ධව ඉන්න විශේෂ පිරිසක් මුණගැසෙන්න අවස්ථාවක් මට ලැබුණා. මේ වාහනය හොඳට එක්ස්පීරියන්ස් කරලා තමයි අපි මේ රිවිව් එක අද කරන්නේ. හරි. අපි බලමු මේ නිසාන් ග්‍රැවයිට් එක ගැන දැන්. මේ වාහනය නිෂ්පාදනය වෙලා තියෙන්නේ නිසාන් මැග්නයිට් කියන වාහනයට යූස් වුණු ප්ලැට්ෆෝම් එක මතමයි. එහෙමත් නැත්නම් ඒ චැසි එක මතම තමයි මේ නිසාන් ග්‍රැවයිට් කියන ඩිසයින් එකත් ඩිසයින් වෙලා තියෙන්නේ. මේක 1000cc මැග්නයිට් එන්ජින් එකටම 7 සීට් ඇඩ් කරපු මොඩල් එකක් කියලත් අපිට කියන්න පුළුවන්. මොකද මේකේ තියෙන්නේ 1000cc naturally aspirated එන්ජින් එකක් ඒ නිසාන් මැග්නයිට් එකේ තියෙන එන්ජින් එකමයි. මැග්නයිට් මොඩල්ස් වගේම ග්‍රැවයිට් එකෙත් විෂයා කියන මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක තියෙන බේසික් මොඩල් එක එන් කනෙක්ටා කියන AMT වර්ෂන් එක සහ ලංකාවට නිකුත් කරන හයස්ම ග්‍රේඩ් එක වන ටෙක්නා කියන ට්‍රිම්ස් තුනම බලාගන්න පුළුවන්. PS72 පව එකක් සහ නිවටන් මීට 96ක ටෝක් එකක් මේ එන්ජින් වලින් නිෂ්පාදනය වෙනවා. මේ නිසාන් ග්‍රැවයිට් එක මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක රුපියල් 69,90,000ක් වෙනවා. ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක රුපියල් 81,90,ක් වෙනවා. ඒ වගේම ටෙක්නා ට්‍රිම් එක රුපියල් 85,90,ක් වෙනවා. මේ ට්‍රිම්ස් එක්ක ඔප්ෂන්ස් වෙනස් වෙන හැටි අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. වාහනේ ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක සාපේක්ෂව ගෙවන මුදලට හොඳයි. නමුත් අනිකුත් මේ රේන්ජ් එකේ තියෙන ජපන් වාහන එක්ක සසඳලා බලද්දී පොඩි අඩුපාඩු කිහිපයක්ම අපිට දක්නට ලැබුණා. ඉතින් මේ වාහනේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක ඉන්දියාවේ අලෙවි වන්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 5.65ක් වගේ ඉතාමත් කුඩා මුදලකට. මේ මුදලත් එක්ක සැලකුවොත් ඉතාමත් හොඳ වටිනාකමක් ලබා දෙන වාහනයක්. නමුත් ලංකාවේ මේ තියෙන ටැක්ස් සිස්ටම් එකත් එක්ක මේ වාහනේ මිල තරමක් වැඩි. මම හිතනවා මේකත් එක්ක ඔයාලා එකඟ වෙයි කියලා. ඔයාලගේ අදහසුත් පල්ලෙහින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වාහනේ ෆීචර්ස් බැලුවොත් හයස්ම ග්‍රේඩ් එකේ LED හෙඩ්ලයිට්, LED ෆොග් ලයිට් සහ LED ටේල් ලයිට්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හැම වාහනයකම වගේ සයිඩ් ප්‍රොෆයිල් එකේ ඉතාමත් සිම්පල් ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සයිඩ් ක්ලැඩින්ග්ස් වලින් වාහනයට තරමක අප්මාර්කට් ලුක් එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඩෝ හැන්ඩල් සිල්වර් කලර් එකෙන් තමයි ලැබෙන්නේ. ඇලෝ වීල්ස් බලා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් රිම් කප් එකෙන් ඇලෝ වීල් ඩිසයින් එකක් ලබා දෙන්න try කරලා තියෙනවා. ෆන්ක්ෂනල් රේල්ස් ලැබෙනවා. අපිට හිතන විදිහට මේකේ කැබින් එක ෆැන්සි ඩිසයින් එකක් මුල් කරගෙන හැදුණු එකක් නෙවෙයි. ප්‍රැක්ටිකලිටි එක බේස් කරන් හැදුණු එකක්. කැබින් එකේ ටූටෝන් ඩිසයින් එකක් තමයි ලැබෙන්නේ. සෙමි ලෙදර් සීට්ස් හම්බෙනවා. හැබැයි මේ වයිට් කලර් සීට්ස් ලංකාවට ගැලපෙනවද කියන එක නම් පොඩි ප්‍රශ්නයක්. විශේෂ පහසුකම් විදිහට කූල් ග්ලව් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. රෝස් 3ේම ෂීට්ස් ඔක්කොටම AC ලැබෙනවා. වයර්ලස් චාර්ජින් ඔප්ෂන් එක highest grade වලදී බලා ගන්න පුළුවන්. අනිකුත් ෆීචර්ස් බැලුවොත් Apple CarPlay සහ Android Auto support කරන 8-inch setup එකක් ලැබෙනවා. නමුත් ඩිස්ප්ලේ රෙසලූෂන් එක අඩුයි, පොඩි ලැග් වීමකුත් තිබුණා. ඩ්‍රයිවර්ට 7-inch ඩිස්ප්ලේ එකක් ලැබෙනවා. මේකේ ඩිස්ප්ලේ එකේ ග්‍රැෆික්ස් සහ රෙසලූෂන්ස් හොඳයි. ස්ටීරිං වීල් එකේ තියෙන මේ මල්ටිෆන්ක්ෂන් බටන්ස් වලින් ඩිස්ප්ලේස් දෙකම හසුරවන්න පුළුවන්. කීලස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට්, ඔටෝ හෙඩ්ලයිට්ස්, cruise controls, front arm rest වගේ options බලා ගන්න පුළුවන්. මේවා trim level එකෙන් level එකට වෙනස් වෙනවා. safety features ගත්තොත් 6 airbags සහ ABS real parking sensors සහ tire pressure monitoring වගේ පහසුකම් ලැබෙනවා. කෙසේ වෙතත් මේ නිසාන් ග්‍රැවයිට් එක තවමත් කිසිදු crash test එකකට ඉදිරිපත් කරලා නැහැ.
සෙකන්ඩ් රෝ එකේ ෂීට්ස් ඉදිරියට සහ පසුපසට ගන්න පුළුවන් වගේම ටයිම් ෂීට් පහසුකමත් ලැබෙනවා. සෙකන්ඩ් සහ තර්ඩ් රෝ එකේ සාපේක්ෂව හොඳ ඉඩක් ලබා දීලා තියෙනවා. නමුත් රියර් ආම් රෙස්ට් එකක් ලැබෙන්නේ නැහැ. තර්ඩ් රෝ එකේ ෂීට්ස් ඔයා පාවිච්චි කරන්න ගන්නේ නැත්නම් මේ ෂීට්ස් රිමූව් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් නවලා තියන්නත් පුළුවන්. සිටි එකට සහ ලොං ට්‍රිප්ස් වලට මේ වාහනය ගැලපෙනවා කියලා අපි හිතනවා. මේ වාහනේ ඩ්‍රයිව් කරලා තවත් විස්තරාත්මක වීඩියෝ එකක් අපි දාන්න හිතන් ඉන්නවා. ඒක නිසා මතක ඇතුව next generation අපිව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකේ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු.